තමන්ට අනාගතයේ හොඳ කෙනෙක් ඕනේ නම් ගුණවත් කෙනෙක් ඕනේ නම් ඒකට කළ යුතු හොඳම දේ තමයි තමන්ගේ චරිතය පිරිසිදු යන තමන් හොඳ කෙනෙක් වීම. හොඳ කෙනාට හොඳ මිනිහෙක් හම්බ වෙනවා කියන එක ධර්මයක්. ධර්මයක්. ස්වාමියාගේ සම්පූර්ණ ආදරය ලබන්න මොකද්ද කරන්න ඕන කියලා තියෙනවා මේ සූත්‍රයේ බුද්ධ වචනේ. කළ යුත්තේ පිනමයි කියලා තියෙනවා. පින්බලෙන් තමයි ආදරය ලැබෙන්නේ. මොකද්ද පින් ආදරය මේ පින් බලවත් වෙන පින්. කෝටියක් කාමෙන් වෙච්ච පව් යට යවනවා බ්‍රහ්මචාරී භවෙන්. බඹසර කියන්නේ කෝටියක් කාමයේ පව් යට යවනවා. අප්‍රමාණ පින් උපද්දවනවා. කොමක්ද බඹසර? තමන් තනියෙන්වත් බාහිර කෙනෙක් සමගවත් කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. ඒක උඩ ප්‍රශ්නයක් එනවනේ මේ ෆෝන් වලින් වීඩියෝ බලන එක කොහොමද කියලා බඹසරත් එක්ක. ෆෝන් වලින් වීඩියෝ බැලීමේ අවසාන ප්‍රතිඵලය බඹසර කැඩෙන එක. කාමයේ කියන්නේ පින්වත් දරුවනේ ඕගයක්. ඕගයක් කියන්නේ සැඩබහ. ගහගෙන යනවා සීලේ සුන්නත් දූලි වෙනවා. ඒකට මේ ඉන්ද්‍රිය අසංවරයේ නිසා තමයි බඹසර රකින්න බැරි. බඹසර රකින්න කෙනා උත්සාහ කළ යුත්තේ බඹසර සීලෙට නෙවෙයි ඉන්ද්‍රිය සංවරයට. ඇහෙන් යමක් බලාගෙන යන රාගය ඇවිස්සලා පිස්සු වැටෙනවා නම් ඒක බලන්න නැතුව ඉන්නවා. කනින් යමක් අහනකොට ඒකෙන් පිස්සු ඇදීගෙන වගේ යනවා නම් ඒක අහන්න නැතුව ඉන්නවා. කෙනෙක් ඇසුරු කරනකොට රාගය ඉපැද්දෙනවා නම් එයා ඇසුරු නොකර ඉන්නවා. යමක් බලද්දී රාගය ඇවිස්සෙනවා නම් ඒ දේ නොබලා ඉන්නවා. පොතක් පතක් පත්තරයක් කියවද්දී කෙලිස් ඇවිස්සෙනවා නම් ඒ ඇසුරු නොකර ඉන්නවා. එතකොට බඹසර සීලය රැකෙනවා. ගොඩාක් අය බඹසර රකින්න බෑ කියලා සිල්පදේ ගැන විතරක් හිතනවා. සිල්පදේ කැඩෙන්න හේතු ටික තමයි ඉන්ද්‍රිය සංවරය. ගින්දරයි පුළුණු එකතුනො ගිනි ගන්නවා කියන එක ලෝකෙ සිද්ධ වෙන එක ධර්මයක්. ඒතර ගින්දරයි පුළුණු ඈත් කරලා තියන්න ඕනේ. Tamanට බඹසර රකින්න ආසන බඹසරට හානි වෙන දේවල් පේන දෙයක් තියෙනවනේ ඒක අයින් කරන්න ඕනේ.